ඉතින් ආයිබෝවන් අද දවසේ තුල ඔන්න ඔයගොල්ලෝට කියලා දෙන්න යන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ අපේ දරුවන්ගේ සාමාන්‍ය පෙළදී සහ උසස් පෙළදී සිතියම් ලකුණු කරන් දෙනවා. ඒකේ වැව් අනිවාර්යෙන් වෙනවා. ඉතින් වැව් පහසුවෙන් කොහොමද අපි ලකුණු කරන්නේ කියන කෙටි ක්‍රමයක් තමයි අද මම ඔන්න ඔයගොල්ලෝට කියලා දෙන්න යන්නේ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම මේකේ අපි ලංකා සිතියම මෙන්න මේ ආකාරයේ වැව් ටිකක් තමයි තියෙන්නේ මේ කියන රජරට ශිෂ්ටාචාරයේ. එතකොට මෙතනින් අපි මේක ප්‍රධාන වශයෙන් වැව් ලංකාව මෙන්න මේ ආකාරයේ කොටස් දෙකකට අපි බෙදා ගන්නවා. නැගෙනහිර වැව් ටික සහ බටහිර පැත්තට පිහිටලා තියෙන වැව් ටික විදිහට කොටස් දෙකකට බෙදා ගන්නවා. එතකොට මෙන්න මෙතනින් එහාට මේ මෙතන තියෙන වැවෙන් එහාට සොරබරින් එහාට එහෙම නැත්නම් මේ පැත්ත දකුණු පැත්තට වැව් තියෙනවා. හැබැයි අපිට ඒවා විභාග වලට ලකුණු කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ ටික එහෙම නැත්නම් සොරබරට එනකන් විතරයි මේ පැත්තේ වැව් ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ට විභාග වලට එන්නේ. ඉතින් අපි බලමු මේ වැව් ටික කොහොමද මතක තියාගන්නේ කෙටි ක්‍රමය කියන එක ගැන. මේක එක්තරා කතාවක්, යාළුවෝ දෙන්නෙක්ගේ කතාවක්. ඒ කතාවේ කතානායකයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මම පෙත්තේ ලියනවා. එක්කෙනෙක් තමයි සෝමේ අනිත් එක්කෙනා පත්මේ. එක්කෙනෙක් සෝමේ අනිත් එක්කෙනා පත්මේ. ඉතින් මේ දෙන්න එදා මෙදා තුර යාළුවෝ. මේ දෙන්නගේ ගෙවල් ගම් පළාත වෙන්නේ හුන්නස්ගිරි පැත්තේ. අහලා ඇති හුන්නස්ගිරිය. අපි හිතමු එහෙම හුන්නස්ගිරි පැත්තේ මේ දෙන්න එක තැන තමයි වැඩ කරන්නේ. හැබැයි එක දවසක් පත්මේට සෝමේට කලින් වැඩ ඕෆ් වෙලා තියෙනවා. නැත්තම් වැඩ ඉවර වෙලා තියෙනවා. ඒ නිසා සෝමේ පත්මේට කෝල් එකක් දීලා කියනවා මෙන්න මෙහෙම කතාවක්. අපිට වැදගත් වෙන්නේ සෝමේ පත්මේට කතා කරලා කියන කතාව තමයි මෙතනදී වැදගත් වෙන්නේ මෙන්න මේ වැඩේදී. මොකක්ද එයා කියන්නේ? මෙන්න මෙහෙම කියනවා. බලන්න. ඉඳපන් පත්මේ හුන්නස්ගිරි කන්දේ කඩේ මිදිත් අරන් ගිමන් ඇරලා පයින් සොමියේ යමන්. හරි? ගිමන් ඇරලා පයින් සොමියේ යමන් කියලා කියනවා. දැන් මේ කතාවේ මෙන්න මේ මුල් අකුරු ටිකෙන් තමයි අපිට අවශ්‍ය කියන වැව් ටික මේ නැගෙනහිර පැත්තට තියෙන වැව් ටික අනුපිළිවෙලට තියෙන්නේ. මෙන්න මේ ටිකේ මේ 1 2 3 4 5 6 7 8 9. මෙන්න මේ වැව් 9 මෙන්න මේ පද 9 මුල් අකුරු වල අනුපිළිවෙලින් තමයි මේ කතාව තියෙන්නේ. මොකද්ද කතන්දරේ? ඉඳපන් පත්මේ හුන්නස්ගිරි කන්දේ කඩේ මිදිත් තරන් ගිමන් ඇරලා පයින් සොමියේ යමක්. එහෙනම් අපි යමු මේ ටික කොහොමද හඳුනගන්නේ කියලා. පළවෙනි වැව. ඉඳපන්. මොකද්ද පළවෙනි වැව? 1 ඉරණ මඬු. right? 2 පත්මේ. මොකද්ද? පදවිය වැව. හුන්නස්ගිරි කිව්වහම අපිට හම්බ වෙනවා ඊළඟ වැව. මොකද්ද? හුරුළු වැව. ඊළඟ වැව තමයි හුරුළු වැව. right? හුරුළු වැව. ඊට පස්සේ කඩේ කිව්වහම මෙන්න මෙතන ත්‍රිකුණාමලෙත් එක්ක මෙතන මුලින්ම හම්බ වෙන වැව කන්තලේ වැව. කඩේ කිව්වහම කන්තලේ වැවට පහලින් තියෙනවා වැවක්. ඒ තමයි කවුඩුල්ල. මිදිත් කියපුවාම අපිට ඊළඟට තියෙන වැව හම්බ වෙනවා. ඒ තමයි මහසෙන් රජතුමා විසින් හදපු මින්නේරිය වැව. මී අකුරෙන් පටන් ගන්න මින්නේරිය. right? ඊට පස්සේ ගිමන් කිව්වහම අපිට හම්බ වෙනවා මෙන්න මෙතන ගිරිතලේ වැව. ගිරිතලේ. පයින් කිව්වහම අපිට හම්බ වෙනවා පොළොන්නරුවේ තියෙන පරාක්‍රම සමුද්‍රය. හරිද? සමුද්‍රය. සොමිය කිව්වහම අවසානයේක අපිට හම්බ වෙනවා සොරබොර වැව. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ යාළුවෝ දෙන්නගේ කතාවෙන් අපිට මේ නැගෙනහිර පැත්තට වෙන්න තියෙන වැව් ටික ලකුණු කරගන්න ඉතාමත් විනාඩියකින් වගේ කෙටි කාලයක් තුළ ඕගොල්ලොන්ට ලකුණු කරගන්න පුළුවන්. මම හිතනවා මේ ක්‍රමයේ ඔයාලා විභාගයේදී අනුගමනය කරන්න ඔයාලට පුළුවන් මේ විදිහට අනුගමනය කරලා මේ වැව් ටික අනිවාර්යෙන් හඳුනා ගන්න. ඒ වගේම තමයි විභාගයේදී වැව් දෙකක් බොහෝ විට එන්න පුළුවන්. A level වල වෙන්න පුළුවන්, O level වල වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වෙනවා වැව්. ඒ නිසා මේක ඔයාලට පිටුහලක් වෙයි. ඒ වගේම මේ පැත්තේ තියෙන වැව් ටික පිළිබඳවත් මම තව වීඩියෝ එකකින් අරගෙන එනවා. එතෙක් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. මේ විදිහට ඔයාලත්
පුරුදු පුහුණු වෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට වැව් අමතක වෙන එකක් නෑ.